නිරෝගී දිවියකට වකුගඩු සුරකිමු. අපේ මිනිස්සුරේ ඇති ප්‍රධානතම පවිත්‍ර කරන පද්ධතිය තමයි වකුගඩු යුගලය. වකුගඩු යුගලය ආශ්‍රිතව සෑදෙන වකුගඩු රෝග ගැන තමයි අද කතා කරන්න සූදානම් වෙන්නේ. වකුගඩු මගින් රුධිරයේ ඇති අපද්‍රව්‍ය පෙරීම, හෝමෝන පාලනය, ජල සමතුලිතතාවය පවත්වාගෙන යාම පිළිබඳ අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් ඉටු කරනවා. වකුගඩු රෝගය කියන්නේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩපණ වීම නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. වකුගඩු ප්‍රධාන කොටස් දෙකකට හඳුනා ගන්න පුළුවන්. හදිසි වකුගඩු අකර්මණ්‍ය වීම සහ නිදන්ගත වකුගඩු රෝගය. වකුගඩු රෝගය වැළඳී ඇති බවට හඳුනාගත හැකි රෝග ලක්ෂණ තියෙනවාද? ඔව්. අධික තෙහෙට්ටුව, වමනය, සම වියලී යාම, මූත්‍රා රතු පැහැවීම, අධික මූත්‍රා දැවිල්ල, තුනටිය වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාවය. මේ ආදී රෝග ලක්ෂණ පෙන්눔 කරනවා. වකුගඩු රෝගය වැළඳීමට ප්‍රධානම හේතුව වෙන්නේ දියවැඩියාව සහ අධික රුධිර පීඩනයයි. මීට අමතරව ජානමය හේතු, රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම, වෛද්‍ය උපදෙස් රහිත ඖෂධ භාවිතය සහ ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම නිසා මේ තත්ත්වය ඇති වෙනවා. වකුගඩු රෝගය වැළඳීමෙන් පසු ඒ සුව කරගත හැකිද? ඔව්, සුව කරගන්න පුළුවන්. රෝගය හඳුනා ගන්නා අවස්ථාව අනුව ඒක තීරණය කරන්න පුළුවන්. මුල් අවස්ථාවේදී නම් නිසි ප්‍රතිකාර සහ ආහාර පාලනය හේතුවෙන් මේ රෝගය උත්සන්න වීම වළක්වා ගන්න පුළුවන්. වකුගඩු සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා නම් එවිට රුධිරය පිරිසිදු කරන ඩයලයිසිස් ප්‍රතිකාරය සහ වකුගඩු බද්ධ කිරීම මෙහිදී සිදු කරනවා. රෝගයක් වැළඳී ඒට ප්‍රතිකාර කරනවට වඩා ඒ රෝගය වැළඳීමට පෙර අපි යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවා නම් ඒ රෝගය වළක්වා ගන්නට අපිට පුළුවන්. වකුගඩු රෝගයත් වළක්වා ගන්න මොනවද අපි අනුගමනය කරන්න ඕනේ යහපත් සෞඛ්‍ය පුරුදු? නිතර වතුර පානය කිරීම, අධික සීනි, අධික ලුණු භාවිතයට නොගැනීම, වෛද්‍ය උපදෙස් රහිතව ඖෂධ භාවිතයෙන් තොරවීම, වසරට එක්වරක්වත් වකුගඩු පිළිබඳ පරීක්ෂා කර ගැනීම, ඒ වගේම ඉඟුරු, ඉරමුසු, සුදුලූණු, ලූණු වගේ අමුද්‍රව්‍ය ආහාරයට එක් කර ගැනීම, මේ මගින් වකුගඩු රෝගය වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් යහපත් සෞඛ්‍ය පුරුදු සමගින් වකුගඩු රෝගය වැළඳීම වළක්වා ගනිමින් හෙට දවස නිරෝගීමත් කර ගැනීමට ඔබත් මමත් අපි සෑමත් එක්ව ක්‍රියා කරමු. ස්තුතියි.